මේ පාර A-level ඇඩ්මිෂන් දානකොට ස්කූල් ඇප්ලිකන්ට් කෙනෙක් වුණත් ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් වුණත් ඕගොල්ලෝ පුතාලා දූලා දැනගෙන ඉන්න ඕන කරුණු කාරණා ගැන කතා කරන්න තමයි ඇඩ්මිෂන් දාන්නේ කොහොමද ඇඩ්මිෂන් එනවද එන්නේ කවද්ද දැන් කොහොමද ඕගොල්ලෝ කොහොමද ඇඩ්මිෂන් දාන්නේ මේ process එක මොකද්ද ඕගොල්ලන්ට තියෙන සුදුසුකම් මොනවද සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් එකක් මේ ඇඩ්මිෂන් ෆෝම්ස් දාන්න ඕගොල්ලන්ට O level වල ඉඳන් නැත්නම් ස්කූල් ලීවිං ගන්නවද A level ප්‍රයිවට් දාන අය කොහොමද මේ හැම විස්තරයක්ම කතා කරන්න තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ දරුවෝ හැමෝම ජය විජය සිසු සවිය අලුත්ම වැඩසටහනට Higher Education ශ්‍රී ලංකා ආයතනයෙන් සමග මම වෛද්‍ය දුලින් ධර්මරාජ්. ඉතින් පුතාලා අද අපි කතා කරන්නේ මේ පාසල් අයදුම්කරුවන්ට සහ ප්‍රයිවට් පෞද්ගලිකව ආයුධම් කරන කට්ටියට අපේ දරුවන්ට කොහොමද මේ process එක සිද්ධ වෙන්නේ මේ වෙනකොට අපි දැනුවත්ව පාසල් අයදුම් කරුවන්ට ලංකාවේ හැම පැත්තෙම වගේ පාසල් අයදුම් කරුවන්ට ස්කූල් ඇප්ලිකන්ට්ස්ලට මම හිතන්නේ පියවර වශයෙන් මේ සති කිහිපය තුල පියවර වශයෙන් තමන්ගේ පාසලට ඇඩ්මිෂන් ෆෝම්ස් ටික ලැබෙනවා. එතකොට ඒ දරුවන්ට පාසලෙන් දැනුම් දෙනවා. ඇවිල්ලා ඇඩ්මිෂන් ෆෝම්ස් බාරගෙන ඒවා ෆිල් කරලා පාසලට නැවත බාර දෙන්න කියන පණිවිඩය ඒගොල්ලන්ට ලැබෙනවා. එතකොට මේත් එක්කම අපි දැනුම් දෙන්න කැමති ප්‍රයිවට් ඇප්ලිකන්ට්ස්ලට. ඒ කියන්නේ අපි ඉදිරියට විස්තර කරනවා කවුද ප්‍රයිවට් ඇප්ලිකන්ට්ස්ලා කොහොමද ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් වෙන්නේ කියලා. ප්‍රයිවට් ඇප්ලිකන්ට්ස්ලට නුදුරු සති කිහිපය ඇතුළතම ඔන්ලයින් පෝර්ටල් එක විවෘත වෙයි. ඒ ගැනත් අපි දැනුම් දෙන්නම්. ඔන්ලයින් පෝර්ටල් එක through තමයි ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් විදියට තමයි A level ඇඩ්මිෂන් එක දැන් ෆිල් කරලා බාර දෙන්න සබ්මිට් කරන්න තියෙන්නේ. දැන් කවුද ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් වෙන්නේ? අපි කතා කරමු දැන් පාසල් ඇප්ලිකන්ට් කෙනෙක් පාසල තුලින් ඇප්ලයි කරනවා කියන්නේ ඔයාගේ ෆස්ට් ෂයි එක නැත්තම් ඔයාගේ සෙකන්ඩ් ෂයි එක ඔයාට පුළුවන් අනුයාත අවුරුදු දෙකක නම් ෆස්ට් ෂයි එකට පස්සේ අවුරුද්දෙම ඔයා A level සිට් කරනවා නම් සෙකන්ඩ් ෂයි එකත් පාසල තුලින් ඇප්ලයි කරලා ඔයාට එක්සෑම් එකට සිට් කරන්න පුළුවන්. ඒතකොට ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක්ට පුළුවන් තමන්ගේ ෆස්ට් ෂයි එකත් ප්‍රයිවට් දාන්න පුළුවන් සෙකන්ඩ් තර්ඩ් ඕන එකක් ප්‍රයිවට් දාන්න පුළුවන්. නමුත් ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් බිහි වෙන්නේ ඒ කියන්නේ එයා ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් වෙන්නේ ස්කූල් ලීවිං එකත් සමගයි. එයා පාසලෙන් අස්වීමේ සහතිකේ ගත්තනම් එයාට A level ලියන්න වෙන්නේ ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට. ඉතින් ඒක පළවෙනි සාධකයේ ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් වෙන. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඔයා ෆස්ට් ෂයි එක ලියලා. හොඳම උදාහරණය තමයි ඔයා ෆස්ට් ෂයි එක අපේ දරුවෝ ලියනවා. ෆස්ට් ෂයි එක ලිව්වට පස්සේ බහුතරයක් දෙනා සෙකන්ඩ් ෂයි එකට සිට් කරනවා නම් ඊට අනුයාත අවුරුද්දේ. ඒ කියන්නේ එක අවුරුද්දක සිට් කරලා පස්සේ ඊට පස්සේ අවුරුද්දේ ආයිත් සෙකන්ඩ් ෂයි එක ලියනවා නම් එයාට පාසල තුලින්ම ඇප්ලයි කරලා පාසලේ සෙකන්ඩ් ෂයි ඇප්ලිකන්ට් කෙනෙක් විදියට එයාට විභාගයට වාඩි වෙන්න පුළුවන්. නමුත් මෙහෙම අවස්ථාවකදී ෆස්ට් ෂයි එක ඉස්කෝලෙන් කරාට පස්සේ ඊළඟ අවුරුද්ද ස්කිප් කරනවා. යම් කිසි දරුවෙක් ඊළඟ අවුරුද්ද ස්කිප් කරලා එයාගේ සෙකන්ඩ් ෂයි එක විදියට ගන්න ඊට පස්සේ අවුරුද්ද. අන්න එතනදී එයාට ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් වෙන්න සිද්ධ වෙනවා සහ එයාට පාසලෙන් ලීවිං සර්ටිෆිකේට් එක අරගෙන ප්‍රයිවට් ඔන්ලයින් පෝර්ටල් එක through තමයි ඇඩ්මිෂන් බාර දෙන්න සබ්මිට් කරන්න සිද්ධ වෙන්නේ. මේ එක්සෑම් ෂයි එක ගැන ගැටලු තියෙන්නේ පුතාලා අපිට පැහැදිලි නෑ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට ඇතුල් කරගන්න ක්‍රයිටීරියා එක. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ රජයේ විශ්වවිද්‍යාලවල ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට ලංකාවේ අපේ ඇතුළත් කර ගැනීම සිද්ධ වෙන්නේ ඔයා අනිවාර්යෙන් O level පාස් වෙන්න ඕනේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න හැකියාව තියෙන. ඒක අර O level ෆේල් වෙලා A level සිට් කරන්න පුළුවන්ද? A level සිට් කරන්න පුළුවන්. ඒක ඇඩ්මිෂන් උත් බාර ගන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට එන්ට්‍රන්ස් ගන්න බෑ. ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට ඔයා A level පාස් වෙලා ඉසෙට් ස්කෝර් එක තිබ්බත් O level ෆේල් නම් ඔයා O level පාස් වෙලා නැත්තම් කොයිම අවස්ථාවකදීවත් ඔයාට එන්ට්‍රන්ස් එක ගන්න බෑ. ඒ හින්දා තමයි කියන්නේ O level පාස් වෙලා A level කරන්න කියලා. ඒ කියන්නේ වැඩ 6ක් තමයි O level පාස් වෙන්න ඕනේ. වැඩ 6ක් කියන්නේ ඔයාට S passes S සාමාර්ථ 3කුත් C සාමාර්ථ 3කුත් තියෙන විදිහට තමයි වැඩ පාස් වෙන්න ඕනේ. වැඩ 6. ඒ වැඩ 6 ඇතුළත S passes වුණත් කමක් නැහැ. ගණිතය maths භාෂාව සිංහල දෙමළ ඕනෑම මව් භාෂාවක් ඉංග්‍රීසි හරි ඕනෑම මව් භාෂාවක් ඔයා කතා කරන භාෂාව සහ ආගම ඔයාගේ ආගම ඔයා පාස් වෙලා තියෙන්න ඕනේ ෆේල් නොවි. එතකොට ඔයා O level පාස් කියලා ගණන් කරනවා. ඔයාට පුළුවන් A level සිට් කරලා ඊට පස්සේ යුනිවර්සිටි එන්ට්‍රන්ස් එකට දාන්න. හරි. එතකොට එක්සෑම් ෂයිස් කොහොමද මේකේ ගලපගන්නේ? ඔයා එක්සෑම් එකට සිට් කරාම තමයි ඔයාගේ ෂයි එකක් ඉවර වෙන්නේ. එතකොට සිට් කරන ෂයි 3කදී ඔයාට ස්කිප් කරාට ප්‍රශ්නයක් නැහැ. ඔයා ස්කිප් කරාට ෂයි එක ඉවර වෙන්නේ නැහැ. ෂයි එක නැති වෙන්නේ නැහැ. හරි විදිහට ස්කිප් කරොත් අපි ඒකත් කියලා දෙන්න කොහොමද හරි විදිහට ස්කිප් කරන්න කියලා. හරි විදිහට ස්කිප් කරොත් ඔයාගේ ෂයි එක ඉවර වෙන්නේ නැහැ. ගැටලුවක් වෙන්නේ නැහැ. අර එහෙම හරියට ස්කිප් කරලා ඔයා කොහොම හරි එක්සෑම් සිට් කරන ෂයි 3කදී වාර 3කදී ගන්න රිසල්ට්ස් වලින් තමයි ඔයාට යුනිවර්සිටි එන්ට්‍රන්ස් හම්බෙන්නේ ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයක. ලංකාවේ ගොඩක් පෞද්ගලික විශ්වවිද්‍යාලවලත් වරම් හිමි වෙන්නේ එන්ට්‍රන්ස් ගන්න පුළුවන් වෙන්නේ ඔයාට. ඔයා සිට් කරන ෂයි 3ක් ඇතුළත පළවෙනි ෂයි 3 ඇතුළත ගන්න රිසල්ට්ස් එක ප්‍රොඩියුස් කරලා ඒකෙන් මත තමයි ඔයාව පෞද්ගලිකව රජ විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරගෙන සිද්ධ වෙන්නේ. සමහරක් තමත්
මං හිතන්නේ ඕපන් යුනිවර්සිටි එකේ සහ ඉතාමත් ප්‍රයිවට් යුනිවර්සිටි කිහිපයක යම් යම් ඩිග්‍රීස් කිහිපයක් ඇරුණුකොට ෆස්ට් ඔයා අටෙම්ස් ගන්න පළවෙනියටම අටෙම්ස් 3ක් කරන් ඒ කියන්නේ ඔයා ෂයි 3කදී ඔයා වාඩි වෙන ෂයි 3කදී ගන්න රිසල්ට්ස් වලින් තමයි ලංකාවේ පෞද්ගලික සහ රජ විශ්වවිද්‍යාලවල ඔයාට ඩිග්‍රී එකක් ෆලෝ කරන්න ක්වොලිෆිකේෂන් ක්වොලිෆයි වෙන්නේ. එතකොට ඒක ඔයා දැනගෙන ඉන්න. ප්‍රොජෙක්ට් බුක් එක ගැන කියන්න ප්‍රොජෙක්ට් බුක් එක ආවද දැන් තියෙනවද ගන්න පුළුවන්ද කතන්දර ගොඩයි ප්‍රශ්න ගොඩයි පේන ඇති පිටිපස්සේ මොකක්ද වෙනසක් තියෙනවා ඔන්න 3A ප්‍රොජෙක්ට් පොත ඇවිල්ලා තියෙනවා පළවෙනි මුද්‍රණයේ කොපි 200ක් නිකුත් කරලා තියෙනවා අද ඒ ගැන තමයි පුතාලා කතා කරන්නේ A level කරන හැමෝටම ඒ තුනකට යන්න පහසුම සරලම සහ ලංකාවේ හොඳම ප්ලෑන් එක මගේ පිටිපස්සේ තියෙනවා 3A ප්‍රොජෙක්ට් බුක් එක ඔන්න print කරලා තියෙනවා පබ්ලිෂ් කරලා තියෙනවා දැන් A level 3A ප්‍රොජෙක්ට් එකට එකතු වෙන ඕගොල්ලොන්ට ගෙදරටම මෙන්න මේ පොත මෙන්න මේ ගයිඩ් බුක් එක අපි තැපෑලෙන් එවනවා. ඕගොල්ලෝ ප්‍රොජෙක්ට් එකට ගාස්තු ගෙවලා රෙජිස්ටර් වෙලා එකතු වෙනකොට ඕගොල්ලොන්ට හෝම් ඇඩ්‍රස් එකටම ඩිලිවර් කරනවා මේ පොත. මේ පොත විතරක් නෙමෙයි ගොඩක් දේවල් එවනවා. මේ පොතේ මොනවද තියෙන්නේ කියලාත් අපි බලන්න ඕනේ. අනිත් එක තමයි පුතාලා. දැන් කට්ටි හිතෙන්නේ නැති දැන් මේ පොත විතරක් ඇවිල්ලා මොකද්ද පොතෙන් මොකද්ද කරන්නේ? හරි. එකම දේ ඕගොල්ලෝ දැනගන්න ඕනේ. A level A3ක් ගන්න මාස 5ක් 6ක් නෙමෙයි අවුරුද්දක ඉඳලා කරන්න ඕන වැඩපිළිවෙල දැන් මේ පොතේ තියෙනවා. එතකොට දැන් මේ අවුරුදු වල එන අවුරුදු වල විභාගෙට ලෑස්ති වෙන හැමෝම අනිවාර්යෙන් ළඟ තියාගන්න ඕන අත්පොතක් තමයි 3A project guide book එක. ඇත්ත කතාව project එකට එකතු වෙන හැම දරුවෙක්ටම දැන් මේ පොතට අමතරව ඕගොල්ලොන්ට සෙමිනා සීරීස් එක. ඒ කියන්නේ මේ පොතේ තියෙන ප්ලෑන්ස් මාස 6න් අවුරුද්දෙන් මාස 3න් සති 4න් නැත්නම් අන්තිම දින 30ේදී කරන්න ඕන හැම ප්ලෑන් එකක්ම මේ පොතේ තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ හැම ප්ලෑන් එකක්ම සෙමිනා සීරීස් එකේ වීඩියෝ වැඩසටහනක් විදියට වීඩියෝ වැඩසටහන් මාලාවක් විදියට ඕගොල්ලොන්ගේ ප්‍රොජෙක්ට් එකට ජොයින් වෙන හැමෝටම වීඩියෝ සීරීස් එකක් හම්බ වෙනවා. ප්‍රොජෙක්ට් බුක් එකක් හම්බ වෙනවා. තැපෑල්ලෙන් ගෙදරටම එනවා. ඊට අමතරව ස්ටඩි ටිප්ස් තියෙන වෙනම ස්ටඩි ගයිඩ් ප්‍රොජෙක්ට් ලිස්ට් එකක් තව වීඩියෝ ලිස්ට් එකක් වෙනමත් හම්බ වෙනවා. ගොඩක් දේවල් 3A ප්‍රොජෙක්ට් එකට දැන් රෙජිස්ටර් වෙන ඕගොල්ලොන්ට අනිවාර්යෙන් දෙනවා. දෙන්න අපි වග කියනවා බැඳිලා ඉන්නවා. මතක තියාගන්න ඕනේ මේ ප්‍රොජෙක්ට් එකේ වැදගත්ම දේ මෙන්න මේ ගයිඩ් බුක් එක. ඉතින් මේ පොත ඕගොල්ලොන්ට මොන හා පුරා කියලා අපෙන් ගන්න පුළුවන්. ඉක්මනින් WhatsApp කරන්න. ඔයගොල්ලෝ දන්න WhatsApp නම්බරේ අපේ ටීම් එකේ 07702522921 WhatsApp කරලා 3A ප්‍රොජෙක්ට් එකට රෙජිස්ටර් වෙන්න අදාළ ගාස්තු ගෙවලා හෝම් ඇඩ්‍රස් එක දෙන්න සති දෙකක් ඇතුළත පොත ඩිලිවර් වෙනවා ගෙදරට. එතකොට සමහර දරුවෝ අපෙන් අහන ප්‍රශ්නයක් තමයි පාසලෙන් ස්කූල් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට එක්සෑම් එකට දාලා A level ලියනකොට සහ ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට ප්‍රයිවට් පෞද්ගලිකව ගිහිල්ලා A level ලියනකොට මේ දෙකෙන් අපිට අවාසියක් සිද්ධ වෙනවද අපිට කැම්පස් සිලෙක්ට් වෙන්න බැරි වෙයිද අපි වෙන ලිස්ට් එකක දාගන්නවද ප්‍රයිවට් නම් වෙන ලිස්ට් එකක් දාන්නේ නැහැ කිසිම වෙනසක් නැහැ. ඒ ගැන බය වෙන්න එපා. ඔයා පාසලෙන් ලිව්වත් ප්‍රයිවට් ලිව්වත් එකම ලයිස්තුවේ ඉසෙට් ස්කෝර් ටික එකම ලයිස්තුවේ රිසල්ට් ෂීට් එකට ගන්න. ඒකේ රිසල්ට්ස් එනකොට ලිව්වට පස්සේ ඔයා ලියනකොට විතරයි දන්නේ ප්‍රයිවට්ද ස්කූල්ද කියලා මෙයා නැතුව ඔයාගේ රිසල්ට්ස් එනකොට ඔයා ප්‍රයිවට්ද ස්කූල්ද කියලා වෙනම ලයිස්තු නැහැ. එකම ලයිස්තුවක යටතේ රිසල්ට්ස් පෙළගස්සලා ඉසෙට් ස්කෝර් දීලා ඔයාව වෙන් කිරීම යුනිවර්සිටි ග්‍රාන්ට් වෙනවද යුනිවර්සිටි එන්ට්‍රන්ස් හම්බ වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ එකම ලයිස්තුවක් තුල. ඒ ගැන සැකයක් තියාගන්න එපා. ෂයි අතර ගැප් ඉයර්ස් ගැන ප්‍රශ්න කියන්නේ සමහර දරුවෝ දැන් අපෙන් අහනවා එක්සෑම් එකට ස්කූල් ඇප්ලිකන්ට් කෙනෙක් විදිහට සිට් කරනවා ෆස්ට් ෂයි එක. ඊට පස්සේ ස්කිප් කරනවා අවුරුද්දක් දෙකක්. ඊට පස්සේ සෙකන්ඩ් ඇටෙම්ප්ට් එක යාට තියෙන්නේ. දැන් ඒකත් ලියනවා. ඒක ලියලා තව අවුරුදු කිහිපයකින් මට තර්ඩ් ඇටෙම්ප්ට් එක ගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මෙන්න මේක හොඳින් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඔයා ෆස්ට් ෂයි එක ඉස්කෝලෙන් ලියලා හරි ප්‍රයිවට් දාලා හරි ඉස්කෝලෙන් අස්සලා ප්‍රයිවට් දාලා හරි ෆස්ට් ඇටෙම්ප්ට් එක ගත්තනේ. ගත්තේ අවුරුදු 18න් 19න් හරි කොහොම හරි ගත්තට පස්සේ ඊට පස්සේ අවුරුදු 4ක් 5ක් ගිහිල්ලා හරි ඔයාට නැවතත් හිතුණු තේරෙල් ලියන්න ඔයා වෙනම ෂයි එකක් සිට් කරලා නැත්තම් සෙකන්ඩ් ෂයි එක නම් ඒකත් ඔයාට ප්‍රයිවට් දාලා ඇඩ්මිෂන් දාලා ලියන්න පුළුවන් අවුරුදු 24 දී උනත් ගැටලුවක් නැහැ. ආයි අවුරුදු ගානක් රස්සාවහුත් කරලා කොහොම හරි එහාට මෙහාට වෙලා ඔයාට තව ෂයි එකක් තියෙනවා යුනිවර්සිටි යන්න තර්ඩ් ෂයි එකක් ලියන්න පුළුවන්. අවුරුදු 29 දී විතර හිතුවොත් අවුරුදු 4කට 5කට පස්සේ ආයි මට A level සිට් කරන්න ඕන කියලා ප්‍රයිවට් ඇප්ලයි කරලා ඇඩ්මිෂන් දාලා නැවතත් ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක් විදිහට තර්ඩ් ඇටෙම්ප්ට් එකටත් සිට් කරන්න පුළුවන්. මෙන්න මේ වාර තුන කොයි අවස්ථාවේ ගත්තත් ඔයාට යුනිවර්සිටි වරම් හිමි කරගන්න පුළුවන්. රජයේ විශ්වවිද්‍යාලවල සහ ප්‍රයිවට් යුනිවර්සිටි වල කොහොමත් පුළුවන්. රජයේ විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. ඔයා තේරුම් ගන්න ඕනේ මෙඩිසින් ඉංජිනියරින් BS ආර්ට්ස් ඕන ඩිග්‍රී එකට වයස ප්‍රශ්නයක් නැහැ. එන්ට්‍රන්ස් එක හම්බ වෙනවා. සමහරක් ඉතාමත් අඩුම මම හිතන්නේ ඔය ස්පෝර්ට්ස් සයන්ස් වගේ මැරයින් සයන්ස් වගේ ඒ වගේ සහ ෆිසිකල් ටෙස්ට් එකක් කරලා මෙඩිකල් එකක් පාස් වෙලා අපේ ෆිසිකල් ස්ට්‍රෙන්ත් එක මත රඳා පවතින ඩිග්‍රීස් කිහිපයක් කරනකොට බහුතරයක් ඩිග්‍රීස් වලට ඔයා ක්වොලිෆයි වෙනවා. ගැටලුවක් වෙන්නේ නැහැ. ඒජ් එක ගැටලුවක් වෙන්නේ නැහැ. ගැප් ඉයර්ස් ගැටලුවක් වෙන්නේ නැහැ. ෂයි තුන විතරයි වැදගත් වෙන්නේ. ඔයා ගන්න පළවෙනි
පළවෙනි ශෛලිය 3 ඇතුළත ඔයා ආයි 4 5 සිට් කරලා A level result එක ගන්න පුළුවන්. නමුත් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට යන්න බෑ ලංකාවේ. අර යන්න පුළුවන්. ඔයා වයස ගියාට උනත් ප්‍රශ්නයක් නැහැ. ශෛලි 3 ඉතුරු නම් ඒ 3 යන්න පුළුවන්. ප්‍රයිවට් ඇප්ලයි කරනකොට ස්කූල් ඇප්ලිකේෂන් එකත් එක්ක ඒ දෙන්නට හැම වෙන වාසි අවාසි ඇතුළත ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන දෙයක් තමයි දැන් ස්කූල් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට ෆස්ට් ෂයි එකයි සෙකන්ඩ් ෂයි එකයි දාන්න පුළුවන්. ඒගොල්ලොන්ට ඉස්කෝලේ ලැබ් එක ඔය විද්‍යා විෂයන් එහෙම කරනකොට ඉස්කෝලේ ලැබ් එක පාවිච්චි කරලා ලැබොරටරි ප්‍රැක්ටිකල්ස් කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක දැනගන්න ඕනේ. නමුත් ප්‍රයිවට් ඇප්ලයි කරාට පස්සේ එයා පාසල් ශිෂ්‍යයෙක් නෙමෙයි. එයා පාසලෙන් අස්සිම සහතික අරගෙන තමයි ප්‍රයිවට් ඇප්ලයි කරන්නේ. එයාට ලැබ්ස් යූස් කරලා ප්‍රැක්ටිකල්ස් කරන්න බෑ. ඊළඟට පුතාලා වැදගත්ම දේ තමයි හරියට ඔයා ෂයි එකක් ස්කිප් කරන්නේ කොහොමද? මේක හරියටම දැනගන්න ඕනේ. හරියට ෂයි එකක් ස්කිප් කරන්නේ කොහොමද? ඔයා පළවෙනි දේ තමයි ෂයි එකක් ස්කිප් කරනවා නම් ඇප්ලයි කරන්න එපා ඇඩ්මිෂන් වලට. ඉස්කෝලෙන් හරි ඔන්ලයින් හරි පෝර්ටල් එකේ ඇඩ්මිෂන් කෝල් කරාම ඉස්කෝලෙන් කියනවා ඇවිල්ලා ඇඩ්මිෂන් ෆෝම්ස් ගන්න කිව්වම ඔයා ඇඩ්මිෂන් ෆෝම්ස් ගන්න එපා. ඇඩ්මිෂන් ෆෝම්ස් බාර දෙන්න එපා. හරි? ඇඩ්මිෂන් ෆෝම්ස් ෆිල් කරත් ඒවා බාර දෙන්න එපා. ඔන්ලයින් සබ්මිට් කරන්න එපා. ෂයි එක අතෑර ගන්න එහෙමයි. එතකොට රජයේ දත්ත පද්ධතිය තුල ඔයා එක්සෑම් එකට සිට් කළා නෑ. ඒ ෂයි එක ඔයාට ගිහිල්ලා නෑ. පළවෙනි විදිය ඕකයි. දෙවෙනි විදිය තමයි හිතන්න ඔයාට ඉස්කෝලෙන් කියලා ඉස්කෝලේ ඇඩ්මිෂන් එක අරගෙන ඔයා ෆිල් කරලා ඉස්කෝලේට ඇඩ්මිෂන් බාර දුන්නා. හරි විදියට ඒකත් උනා. ඔන්ලයින් පෝර්ටල් එකේ ප්‍රයිවට් දාන කෙනෙක් ඔන්ලයින් පෝර්ටල් එකේ ප්‍රයිවට් ඇප්ලිකේෂන් එක සබ්මිට් කරා. ඔන්න ඇඩ්මිෂන් සබ්මිට් කරලා තියෙනවා. දැන් ඒ සබ්මිට් කරපු ඇප්ලිකේෂන් එක ඇඩ්මිෂන් ඇප්ලිකේෂන් එක යනවනේ UGC එකට. ඒකට ගිහිල්ලා ඒක ආපහු අපිට එනවනේ. අමාත්‍යාංශයට ගිහිල්ලා ආපහු අපිට එනවා ඔන්න එක්සෑම් ඇඩ්මිෂන් ෂීට් එක මේක අරගෙන ගිහිල්ලා විභාගෙට වාඩි වෙන්න කියලා එකක් එනවා. ඉස්කෝලේටත් එනවා. අපිට ගෙදරටත් ප්‍රයිවට් අපි ඇප්ලයි කරාම ගෙදරට තැපෑලෙන් එනවා. එතකොට ඔය දෙක අරන් අපි එක්සෑම් එකට ගිහිල්ලා එක්සෑම් එකේ එක විෂයකට හරි වාඩි වෙලා ඒක ටික් කරොත් ඒ එක්සෑම් එක අපේ කැපුවොත් ඒගොල්ලොන්ගේ දත්ත පද්ධතියට ඇතුළත් වෙනවා අපි ෂයි එකට සිට් කරා ෂයි එක ගත්තා කියලා. අපි අර ආපු ඇඩ්මිෂන් ෆෝම් එක අරගෙන එක්සෑම් ගියේ නැත්තම් එක්සෑම් එක විෂයකට සිට් කරන්න නැතුව ඇබ්සන්ට් වුණොත් ෂයි එක ආයි අපිට ඉතුරු වෙනවා. ඔය ක්‍රම දෙකෙන් විතරයි ඔයාට ෂයි එක බේර ගන්න පුළුවන්. ෂයි එක ස්කිප් කරන්න පුළුවන්. ඇඩ්මිෂන් ඇවිල්ලා ඔය කචල් එක උනත් ඇඩ්මිෂන් දාලා ඇඩ්මිෂන් ඇවිල්ලා අරගෙන යන්න නැතුව ගෙදර හිටියොත් එක සබ්ජෙක්ට් එකකටවත් සිට් කරොත් ජෙනරල් නොලෙජ් ඉංග්‍රීසි පවා සිට් කරොත් ඒ ෂයි එක ගියා වෙනවා. එහෙනම් මොකකටවත් යන්න නැතුව අර අපි අස්සර දාන්න නැතුව ගිහිල්ලා විභාග ශාලාවේ අස්සම් කරේ නැත්තම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර ඇඩ්මිෂන් දාපු කට්ටිය ඉන්නවනේ ඇඩ්මිෂන් දාලා ඇඩ්මිෂන් ගෙදරට ආපු කට්ටියගේ එතකොට empty sheet එකක් නේ තියෙන්නේ. ඒ ඇඩ්මිෂන් sheet එක දිනවා සිට් කළා නැහැ. ඒක තමයි ඔයාගේ proof ඔයා සිට් කරේ නැහැ කියන එකට. හරි. ඕක පැහැදිලිව ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඊළඟට මේ ස්කූල් ඇප්ලයි කරන්නේ කොහොමද? ස්කූල් ඇප්ලිකන්ට්ස්ලා ස්කූල් ඇප්ලිකේෂන් එක බාර දෙන්නේ කොහොමද? දැන් මේ දවස්වල සිද්ධ වෙන්නේ ඉස්කෝලෙන් පරිවර්තනයක් කියලා දිනවා අපේ දරුවන්ට පාසලට ඇවිල්ලා ඇඩ්මිෂන් ෆෝම්ස් බාර ගන්න. ඒවා තමන් ගෙදර ගිහිල්ලා තමන්ගේ අත් අකුරින් ෆිල් කරන්න. තමන්ගේ නම උත්පන්න තියෙන දේ තමන්ගේ නම ඊට පස්සේ තමන් ඇප්ලයි කරන සබ්ජෙක්ට්ස් ටික තමන්ගේ අත් අකුරෙන් ඒ නම්බර් දාලා හරි කොහොම හරි ඒ විදිහට ඒ සමන් සිට් කරන සබ්ජෙක්ට්ස් ටික ගන්න ඕනේ. ඊට පස්සේ මේක බාර දුන්නාට පස්සේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ මේක බාර ගන්න වෙනම ගුරුවරයෙක් ඉන්නවා. එයා මේක බාර ගන්නකොට බර්ත් සර්ටිෆිකේට් එක ඊළඟට O level සර්ටිෆිකේට් එක ID එක ඔය ටික බලලා බාර ගත්තට පස්සේ ඊට පස්සේ ඔයාගේ වගකීම ඉවරයි. ඊට පස්සේ ඒගොල්ලෝ ඒව ෆෝවර්ඩ් කරාට පස්සේ ඒ ඇප්ලිකේෂන් ටික එක්සෑම් ඇඩ්මිෂන් ෂීට් ටික එක්සෑම් ඇඩ්මිෂන් ටික අපිට එනවා. ඒ ටික බාරගෙන ගිහිල්ලා අපි පස්සේ ගිහිල්ලා ඒ කියන්නේ ඒ වෙන්නේ නම් සාමාන්‍යයෙන් විභාගෙට සති කිහිපයකට කලින් ඉස්කෝලේට ගිහිල්ලා මේ එක්සෑම් ඇඩ්මිෂන් එක බාරගත්තට පස්සේ මේක අරගෙන තමයි ආපහු ගිහිල්ලා අපි එක්සෑම් සෙන්ටර් එකේ ඒ කියන්නේ බොහෝ ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි දානකට තමන්ගේ පාසල වෙන්න පුළුවන්. ප්‍රයිවට් ඇප්ලයි කරනකොට වෙනත් ස්ථානයක විභාග මධ්‍යස්ථාන වෙන්න පුළුවන්. විභාග මධ්‍යස්ථානට ගිහිල්ලා අත්සන් කරලා විභාගෙට වාඩි වෙන්නේ. ඕක තමයි ප්‍රොසෙස් එක. ප්‍රයිවට් ඇප්ලයි කරනකොට ඔන්ලයින් පෝර්ටල් එකේ තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ ඔන්ලයින් පෝර්ටල් එක සමහර දැන් ඔයා හිතන්නවා ෆස්ට් ෂයි හරි ප්‍රයිවට් හරි නෑ පහුගිය අවස්ථාවක ඔයා ලියලා තියෙනවා එක්සෑම් එක. එතකොට ඔයාට account එකක් තියෙනවා. account එකක් පෝර්ටල් එකේ තියෙනවා. එතකොට මේ සැරේ ඔයා second හරි third ෂයි හරි එක්සෑම් ලියනවා නම් දැන් already ඔයාට existing portal account එකක් තියෙනකොට ඔයා දැන් දැම්ම ගිහිල්ලා ඒක ක්ලියර් කරලා බලන්න. ඒක හරියට වැඩ කරනවද කියලා බලන්න. ඔයා ඒකේ ඔයාගේ ID නම්බර් එක ගැහුවම ඔයාට OTP එක ෆෝන් එකට එනවනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම එන්නේ නැත්නම් ඔයා UGC එකට දැනුම් දෙන්න. මෙහෙම මට රිසීව් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. ඉෂුව එකක් තියෙනවා නම් UGC එකට දැම්ම දැනුම් දෙන්න. ඒගොල්ලෝ පැය 24ක් ඇතුළත ඔයාගේ account එක ක්ලියර් කරලා නැවත යථා තත්ත්වයට පත් කරලා දෙනවා. එතකොට ඔයාට දැන් online application call කරපු ගමන් පට ගාලා ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්. ඇප්ලිකේෂන් එක හරියට ෆිල් කරලා සබ්මිට් කරලා ඒ කිසිම ප්‍රශ්නයක් නැතුව ඊට පස්සේ ඇඩ්මිෂන්
ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මතක තියාගන්න ඔයාගේ වයස හරියට දාන්න ඇඩ්‍රස් එක ස්ථිර ලිපිනේ දාන්න නැත්නම් ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇප්ලිකේෂන් එක එන්නේ තැපෑලෙන් හින්දා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න පේමන්ට් කරන් තිනවා ප්‍රයිවට් ඇප්ලිකන්ට්ස් වලට සබ්ජෙක්ට්ස් මේන් සබ්ජෙක්ට්ස් තුන සිට් කරනවා නම් රුපියල් 300කුත් ඔක්කොම සබ්ජෙක්ට් සිට් කරනවා රුපියල් 450කුත් පේමන්ට් කරන් තිනවා. පේමන්ට් ඉෂුව එකක් ගියත් ඇඩ්‍රස් ඉෂුව එකක් ගියත් ඒජ් ඉෂුව එකක් ගියත් පුළුවන් ඉක්මනට UGC එක මේ අදාළ පෝර්ටල් එක බාරව ඉන්න කට්ටිය කන්ටැක්ට් කරලා ඒ ඉෂුව එක හදාගෙන ඒ වැඩේ කරගන්න. නිකන් ඉන්න එපා. දන්නේ නැහැ අරකුණා මේකුණා කියලා දන්නේ නැහැ කියලා කියන්න එපා. මේ එක්සෑම් එකට පුළුවන් තරම් බාධක ටික අයින් කරලා සිට් කරන විදිහට වැඩ කටයුතු සලස්වා ගන්න. ප්‍රොජෙක්ට් බුක් එක ගැන කියන්න ප්‍රොජෙක්ට් බුක් එක ආවද දැන් තියෙනවද ගන්න පුළුවන්ද කතන්දර ගොඩයි ප්‍රශ්න ගොඩයි පේන ඇති පිටිපස්සේ මොකක්ද වෙනසක් තියෙනවා. ඔන්න 3A ප්‍රොජෙක්ට් පොත ඇවිල්ලා තියෙනවා. පළවෙනි මුද්‍රණයේ කොපි 200ක් නිකුත් කරලා තියෙනවා. අද ඒ ගැන තමයි පුතාලා කතා කරන්නේ. A level කරන හැමෝටම ඒ තුනකට යන්න පහසුම සරලම සහ ලංකාවේ හොඳම ප්ලෑන් එක මගේ පිටිපස්සේ තියෙනවා. 3A ප්‍රොජෙක්ට් බුක් එක ඔන්න print කරලා තියෙනවා පබ්ලිෂ් කරලා තියෙනවා. දැන් A level 3A ප්‍රොජෙක්ට් එකට එකතු වෙන ඕගොල්ලොන්ට ගෙදරටම මෙන්න මේ පොත මෙන්න මේ ගයිඩ් බුක් එක අපි තැපෑලෙන් එවනවා. ඕගොල්ලෝ ප්‍රොජෙක්ට් එකට ගාස්තු ගෙවලා රෙජිස්ටර් වෙලා එකතු වෙනකොට ඕගොල්ලොන්ට හෝම් ඇඩ්‍රස් එකටම ඩිලිවර් කරනවා මේ පොත. මේ පොත විතරක් නෙමෙයි ගොඩක් දේවල් එවනවා. මේ පොතේ මොනවද තියෙන්නේ කියලාත් අපි බලන්න ඕනේ. අනිත් එක තමයි පුතාලා දැන් කට්ටිය හිතන ඇති දැන් මේ පොත විතරක් ඇවිල්ලා මොකද්ද පොතෙන් මොකද්ද කරන්නේ? හරි. එකම දේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. A level A3ක් ගන්න මාස 5ක් 6ක් නෙමෙයි අවුරුද්දක ඉඳලා කරන්න ඕන වැඩපිළිවෙල දැන් මේ පොතේ තියෙනවා. එතකොට දැන් මේ අවුරුදු වල එන අවුරුදු වල විභාගෙට ලෑස්ති වෙන හැමෝම අනිවාර්යෙන් ළඟ තියාගන්න ඕන අත්පොතක් තමයි 3A project guide book එක. ඇත්ත කතාව ප්‍රොජෙක්ට් එකට එකතු වෙන හැම දරුවෙක්ටම දැන් මේ පොතට අමතරව ඕගොල්ලොන්ට සෙමිනා සීරීස් එක. ඒ කියන්නේ මේ පොතේ තියෙන ප්ලෑන්ස් මාස 6න් අවුරුද්දෙන් මාස 3න් සති 4න් නැත්නම් අන්තිම දින 30ේදී කරන්න ඕන හැම ප්ලෑන් එකක්ම මේ පොතේ තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ හැම ප්ලෑන් එකක්ම සෙමිනා සීරීස් එකේ වීඩියෝ වැඩසටහනක් විදියට වීඩියෝ වැඩසටහන් මාලාවක් විදියට ඕගොල්ලොන්ගේ ප්‍රොජෙක්ට් එකට ජොයින් වෙන හැමෝටම වීඩියෝ සීරීස් එකක් හම්බ වෙනවා. ප්‍රොජෙක්ට් බුක් එකක් හම්බ වෙනවා. තැපෑල්ලෙන් ගෙදරටම එනවා. ඊට අමතරව ස්ටඩි ටිප්ස් තියෙන වෙනම ස්ටඩි ගයිඩ් ප්‍රොජෙක්ට් ලිස්ට් එකක් තව වීඩියෝ ලිස්ට් එකක් වෙනමත් හම්බ වෙනවා. ගොඩක් දේවල් 3A ප්‍රොජෙක්ට් එකට දැන් රෙජිස්ටර් වෙන ඕගොල්ලොන්ට අනිවාර්යෙන් දෙනවා. දෙන්න අපි වග කියනවා බැඳිලා ඉන්නවා. මතක තියාගන්න ඕනේ මේ ප්‍රොජෙක්ට් එකේ වැදගත්ම දේ මෙන්න මේ ගයිඩ් බුක් එක. ඉතින් මේ පොත ඕගොල්ලොන්ට මොන හා පුරා කියලා අපෙන් ගන්න පුළුවන්. ඉක්මනින් WhatsApp කරන්න. ඔයගොල්ලෝ දන්න WhatsApp නම්බරය අපේ ටීම් එකේ 077 WhatsApp කරලා 3A ප්‍රොජෙක්ට් එකට රෙජිස්ටර් වෙන්න අදාළ ගාස්තු ගෙවලා හෝම් ඇඩ්‍රස් එක දෙන්න. සති දෙකක් ඇතුළත පොත ඩිලිවර් වෙනවා ගෙදරට. ඊට අමතරව PDF එකක් ඕන නම් අපි PDF එකත් එවන්න. මොකද ප්‍රොජෙක්ට් එකේ දැන් ඉන්න දුවා පුතාලට අපි ගෲප් එකට PDF එක දීලා තියෙන්නේ ඒගොල්ලන්ට වැඩ කරගන්න. අලුතෙන් එන කට්ටියට තැපෑලෙන් මේක ගෙදරටම හම්බ වෙනවා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට අමතරව වීඩියෝ සීරීස් එක දැනට කරපු සෙමිනා සහ මේ හැම දෙයකටම අදාළ වීඩියෝ සීරීස් එකක් හම්බ වෙනවා. ස්ටඩි ගයිඩ් වීඩියෝ ලිස්ට් එකකුත් මීට අමතරව හම්බ වෙනවා. ඉතින් ගොඩක් දේවල් හම්බ වෙනවා. කොපි 200යි දැනට තියෙන්නේ. තව සති කිහිපයකින් තව කොපීස් ටික එනවා. පට ගාලා මේක ගන්න කට්ටිය සැදී පැහැදී ඉන්න බව අපි දන්නවා. ඉතින් ඕගොල්ලොත් ඉක්මනින්ම දන්න WhatsApp කරන්න ඕන නම්බරේ 077 255 299 2කට WhatsApp message එකක් දාන්න. 3A project එක register වෙන්න. project book එකයි video series එකයි ඔක්කොම ඔයාලට අල්ල ගන්න පුළුවන්, ලබා ගන්න පුළුවන්. ඉක්මනින් register වෙන්න මුල් කට්ටියට. ඉතින් අපි කියන්නේ පමා වෙන්න එපා. ප්‍රමාදය පසුතැවීමට හේතු වෙයි. ඉක්මනින් register වෙලා අදම ඔයගොල්ලෝගේ A level A3කට වැඩ පටන් ගන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා.